මේව තමයි දාලා හොතන්නේ. ඇයි බං ඒ? එකක් පැනලා වෙතන. ඈ? දැන් ආයෙ ගලවනවද කියන්නේ? ආයෙ හදන්න ඕනද? ඔව් මේ මුංගි දැල්ලා කට ඇද වෙලා තියෙන මල පැනලා ඉන්නේ බුවාට. ජීවන වෙනවා මේ කියනවා මේ බීජ ගන්න විදිය කියනවා. මේ කිම් දැල් වලට බීජ ගන්න. හරි කිම් දැල් වලට බීජ ගන්න. දැන් වදින්නේ කොහොමද බීජ වදින්නේ කොහොමද? අර පිටිපස්සේ වරි. දැන් ලකේ බයිනා. ඔව් මේ කටු වලට පස්සේ කාලේ ඉඳලා බීජ ගහලා වෙනම නෙන්දොච්චින් වල හදලා තියෙන්නේ. ඔය වගේ තමයි බීජ තියෙන්නේ. මේවා බීජ තියෙන්නේ මේ කටු වල. බීජ කියන්නේ දිරිරයක් වගේ කන්නේ බා. ඒක දැන් මේ ටැංකිය වලට දාලා කූල් කරනවා. මේ වතුර හීතලයිද? මේ වතුර හීතලයි. මේක කූල් කරාම බීජ පිට වෙනවා. සීතල කාලේ මේ මුහුදේ තියෙන කන්ඩිෂන් එක මේකේ හදනවා නේ. ඔව් නෑ. ඔය ඒ විදිහටම හදන්නේ. ඊට පස්සේ දැල්ල ගන්න මේ රෝල් වල. එක ෂොට් එකකට දැල් 10ක් විතර හදනවා. ඊට පස්සේ එක දැල්ලා මීටර කීයක් විතර දිගද? මීටර 50 තියෙනවා 60 තියෙනවා 53 තියෙනවා 50 ඉඳලා 60 ගණන් තියෙනවා. ඊට පස්සේ මේ දැල් මේ කොච්චරලා කරකනවද දැල් 10ක් විතර දාලා? කියන්නේ බීජ වදිනවා. අන්නිෂකින් නා බීජ වදිනවා කියලා බලා ගන්න. බීජ වදිනවා කියලා චෙක් කරන්න පුළුවන්. චෙක් කරනවා කියන්නේ මේ එක ලන්නක් කපනවා. කපලා අතන තියෙන ඔය සමුදිල් එක ඒකට ගිහිල්ලා දෙනවා. දැන් ඒකෙන් චෙක් කරනවා. ඒකෙන් තමයි බීජ වැදෙන්නේ නැද්ද චෙක් කරන්නේ. අන්නිෂයෙන් ඕන බලන්න ඇට පේන්නේ. ඒක බැලුවට පස්සේ මේ තියෙනවා නම් ගලවන්න කියලා. බීජ වැදිලා නම් ගැලෙවුවා නැත්නම් තව කරකවා. ඒ බීජ වැදිලා නැත්නම් කරකවනවා. නැත්නම් මේ දිගටම කරකවනවා. මේ නේ කතුරුංචිල්ලා වගේනේ. ඕන්න උඩ යන්නත් ඇගේ බෙල්ලේ ගැට ගහගෙන. ඔබ යනවයි? එකපාර ගිහින් වරෙන් බෑ. ඕන්න යවන්න කැමරා එකත් එක්ක ගිහින්. මට ලැජ්ජයි යන්නේ. මේ එක දවසට අම්මාන්ට ගන්නවා නේ. මේ දැල් වල එක දැලකට ගන්න කීයක් ගන්නවද බං? එහෙම දන්නේ නැද්ද ගන්න? එක දැලකට ගිය අවුරුද්දේ වගේ නම් මාන් ඕචොන් ගත්තා. මේ සම්මාන ඕචොන්. සම්මාන ඕචොන් කියන්නේ රුපියල් වලින් 10000ක් විතරනේ. එක සෙට් එක පහේ සෙට් එකද? සෙට් එකක් තියෙන්නේ. පහේ සෙට් එකට දැල් 5යිද? දැල් 5ටම තමයි සම්මාන ඕචොන්. නෑ එක දැලකට. එතකොට එක දැලකට මාන් රුපියල් 10000ක් විතර නේ එක දැලකට නේ. එක දැලක් මෙහෙම කරගන්න බීජ ගන්න. ඒ කියන්නේ මේ හොඳට හල්ලි හොයනවනේ. ඒ කියන්නේ මුලදීම ගහනවා දෙන්න. මුලදීම සෙට් 10ක් ගහන එක රෝල් එක. මේ කොන්දේ සෙට් රෝල් 16ක්. මේ හදන්නේ කොහොමද සල්ලි පොඩ්ඩක් දැත්තේ ගොඩක් ඇද්ද? සල්ලි කියන්නේ දවසට දෙන්නේ. දවසට ගොඩක් එන්නේ නැද්ද? කීයක් විතර දෙන්නේ ආවද? කෝටි කීයක් විතරද? කෝටි 10ක් 15ක් විතර එනවා නේද? කියන්නේ පොඩි ගාන නේ කියන්නේ. 10 වගේ 10 12 වෙද්දි ඒ ගාන ඇවිල්ලා. කොරියාවේ නම් ලැම්බෝගිනියක් පෙරාරි දෙකක් වගේ එකවර ගන්න පුළුවන් නේ. වැඩක් නැහැ නේ. පොඩි ගානක් ඉන්නවා. පොඩි ගානක් නැහැ වැඩක් නැහැ. මේ උණ බඩක් තියෙන්නේ බං. ඔය අකඩ බඩේ කටු එල්ලලා. දැන් මේක වැදිලි උරුණා මාරු කරනවා. වතුර අරේ මේ වතුර මාරු කරනවා. බීජයක මේ හැමදාටම ඕකමත් තියෙන්නේ. නෑ මාරු කරනවා. බීජකත් වැඩි ඉවර වෙනවනේ කටු වල. ඒතර වෙන්නේ දැන් කූල් කරන විදිහටනේ බීජ පිට වෙන්නේ. ඒ ඊළඟට කටු වල වැදෙන්නේ නැති වුණාම දැල් වල බීජ වදින්නේ නැති වුණාම ඒ ටික පිට වෙනවා. වියට්නාම් භාෂාව. වියට්නාම් භාෂාවෙන් කියන්නේ ආයුබෝවන් Vietnam Vietnam ආයුබෝවන් Vietnam xin chào ආයුබෝවන් hello YouTuber YouTuber
Mit surprise. Mana apa sih? Ichon Uzbek. Tokom. Monetize sesa. Thì mình kia mua bên cùng ám මේ දැල බීජ වැදුනට පස්සේ අපිට සම්මුතියෙන් කියනවා ඊට පස්සේ මේ ඉතින් අරන් ගියා පස්සේ announce කළා කියනවද? announce කළා කියනවා ගලවන්න දැන් අපල තියන්න ඕන දැල් 16 මුන්නට මල්ලන්න එපා කිව්වා ඇහෙන්න තිබුණා හැටිනේ හරි අහෙන්නත් ඕනේ කියන්නේ ඔබ කියන්නේ කියනවා ඉතින් අවුලක් නැහැ එපා මුන්නට හරි නෑ මේ දැල් වලට මේ මේස වලට ගලවන්නේ ගලවල ඉවර වෙලා අර එළිය තියෙන ටැංකි වතුර ටැංකි ඒ වගේ මූදු වතුරක් තියෙන නිකන් වතුරද? ලුණු වතුර මූදු වතුර මැදි ඒවට දාලා ඉවර වෙලා ඒ වගේ බීජ තියෙනවද? ඒ වගේ බීජ තියෙනව නේ? දැල් ඇදිච්ච බීජනේ ඒ කියන්නේ වතුරෙම තියන්න ඕනේ වතුර පස්සේ නේ? ඒ වතුරෙත් බීජ ඇදීවි පිට වෙනවනේ මං කිය බීජ වැදුනම පස්සේ වතුරෙම දාලා තියන්න ඕනේ නේ නැත්තම් දැල් 8 10ක් ලොකු මළු වලට දාන්න ටොන් 10 කො අර රතන ලොකු කවරද? මේ යන්නේ දෙක. ඒ කැලෙන් තමයි චෙක් කරන්නේ නේ. ඔව් අර පපන් යනවා. ඉතින් මම දැලේ හිලක් හදනවනේ එතන. ඔව්. ඒ ආයි මහනවද නැහැ? පොඩි කැලක් නේ. ආයි නෙන්දල් කිල්ලා මේ ඒකල බීජ ගහලා මේ නෙන්ජොන් සිංගල් එකේ තියලා තියෙනවද? ඩීපිචර් නෝ. ඒතකොට වතුර දාලා තියන්න ඕනේ නැද්ද? බීජ මැරෙන්නේ නැද්ද? නෑ ඩීපිචර් දාන්න. ඒවරත් එක්ක වෙන දේ නම් මානම ගන්නවද? මාන සම්මාන නෝතෙන් ගන්න. හරියට ඩීපිචර් වලට දාන්න. ඒකල මූදර දානකන් ඩීපිචර් එකේ තියෙන්නේ නේ. මං හිතේ මේ වතුරෙම තියන්න ඕනේ. ඉතින් මේ ඩීපිචර් එකට දානකන්ද මේ වතුර දාලා තියෙන්නේ? සවුත් වෙනේ ඉඳන්. අවුවේදී මොනවද නවුත්? මේ රෝල් කීයක් තියෙනවද මේකේ? 10. 10. ඔව්. ලංකාවේ 10ක්. ලංකාවේ 10ක් වැඩ. බලයි ගලවන්නේ කොහද? බලමු දැන් ගලවන්නේ පෙන්නා වැඩ කෑල්ල දාලා ගලවන එක. ඊජේ ජීවන් ගලවන්න යන්නේ. ලොක්කගේ වාසකම දාලා තියෙන්නේ. මූට ලොක්කගේ වාසකම දාලා තියෙන්නේ ඊජේ ජීවන් කියලා. නම ජීවන් ඊජේ කෑල්ල ලොක්කගේ වාසකම. ඔව් කම්පැනි වාසකම. දැන් අතින් අදින්න ඕන. මෝටරෙන් යන්නේ නැද්ද? ගලවන්න දෙයක් නැහැ නේ බොරුවට කරන්නේ. ඔය පහේ සෙට් එකක් නෙන්නේ නේ. පහක් නෙවෙයි තියෙන්නේ. මෙහෙම වැඩ කරලා අමාරුයිද ඔයාලට? ලක්ෂ 10ක විතර හම්බ වෙනවා මෙහෙම වැඩ කරාම නේ. නෑ ඔබ කලින් කිව්ව ගාන දැන් ගියාන් ඇත්ත ගාන දැන් ලක්ෂ 10ක් විතර නේ. දැන් රේට් එක පොඩ්ඩක් අඩු වෙනින්ද පොඩ්ඩක් එමෙ වෙලා තියෙන්නේ. නෑ ඔබ කියන්නේ නෑ ඒතර බයර ගමේ උන් සල්ලි ඉල්ලයි කියලා. අපි දන්නවනේ. අර කතා නෑ ඒක අර එන කල්ලි නැති කොල්ලෝ වෙන්නව නම් මේ කොහෙද ගාල්ලේ කොහෙද මේ උඩුගම පැත්තේ එහෙම වුණ කොල්ලෝ ඉන්නව නම් ඉල්ල ගන්න ණයට හරි උඩුගම හරි කොහේ හරි මේ පැත්තේ මේ මූව දන්න කවුරු ඉන්නව මොකෙන් ණයට හරින්න ඉල්ල ගන්න ණය දෙන්න එපා වැඩක් වල වැඩම නෙමෙයි නේද නිකන් සූපින් කේස් එකක් තියෙන උඹලට නේ දැන් කීයද වැඩ ඉවරද දැන් ඉවරයි නේද බොසාවක් ගන්නද මේකට තල්ලු කරන්න මලි තල්ලු ගන්න මේ තමයි මුට්ට කරගෙන ඩයල් එකක් කොරියාවේ වැස්සේ දෙවියකට යන්නේ මොකද කරන්නේ අයියෝ බුල කාරවන්න ඉතින් ඊජේ ජීවන් බුල ගහපු එකක් දැක්කනේ බුලක් ගැව ඊජේ ජීවන් ගත්ත බුල හොඳයි
කෙලින්ම දාලා බිම ගින් බ්‍රේක් ගහපුවා. වැඩේ ඉවරයි. දැන් මේක නවත්තනවද? මේ රෝලේ අපේ ඉවරයි වෙන ගානේ යනවා. මේ දාලා තියෙන බීජද බා? මේ බීජ හදපුවා. ඒ කියන්නේ මේවත් එකපාරක් පාවිච්චි කළා නැහැ. මේ තාම එකපාරක් පාවිච්චි කරලා නැහැ. මේ අඩු තැන් තියෙන තාම දාපුවා දැන්. තාම මේ වගේම ලොකු කොන්ඩම් දෙකක් තියෙනවා. මේ යාපු ටිකේ? ඒ කියන්නේ දවස් ගානේ කියනවා මේවා? දවස් ගානේ කියනවා? ඈ මොකද දවස් ගානේ නේ ඔය පයින් ඕඩර් කරලා තියෙන්නේ. හා හා. අඩු වෙනකොට ගේනක් දානවා ඇතිනේ. ඔයාලගේ වෙනකොට. අනේ කොන්ඩම් ඉන්නේ. ලස්සන ලයින් එක එල්ලලා තියෙන නේ බා. ඈ. කොහාලල බණුන් අහන්නේ දැන්. දැන්. මේ සීතල උනන් තමයි එළියට පයින්. මේ එක පැත්තේ පොල්ලක් ඉස්සුවා හරි බා. උස්සන්න බෑ සෙට් එකම තියෙන්නේ. එක පැත්තේ කොනකින් ඉස්සුවා පෙනේද? නෑ නේ. කනද? එකක් උස්සන්න බෑනේ මේ. එතනින් යන්න. ආ රයිට්. නෝ තමයි බඩු තියෙන මේ සිප්පි කඩු නේ බා. ඒක එක වර්ගයක් නේ. සිප්පි කඩු තියෙන මේවට තමයි ගහලා තියෙන්නේ මේ බීජ එක. සල්ලි ඉන්නවද? ඔන්න ඕන ගහන්නේ. මේ පැත්ත හොඳට තියෙන. ඒ කාරණා. මේවා අයින් කරනවද ඒ කියන්නේ? අයින් කරන්නේ නැහැ වගේ දාලා ඉස්සරහින් තමයි අයින් කරන්නේ. දැන් මේවා ආයි බීජ ගහන්න බෑද මේවට? නෑ මේවයි කිව්වා ඔය. මේවයි තාම ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ. ගියාම හොයාගන්න පුළුවන්ද කියලා? ඔව්. පාට වෙනස් වෙනවද? ඔව් මේ දම් පාටට නෑ. ඔය දම් පාට ගත්තේ තියෙන බීජ දම් පාට තියෙන බීජ. මේ තියෙන බීජ එක. අර ඉස්සරහ මේ වල මේ හරි සුදු වෙලානේ. ඔව්. ඒ කියන්නේ බීජ නැහැ කියලා. බීජ ගිහිල්ලා. ඒ තර ටික අර ටිකේ තියෙන ටික ගහනවා. ඒ ටික ඉස්සරහට දානවා. ඒව අයින් කරනවා. ඉතින් අයින් කරාම මේ පොහොර වලට යවනවද? නෑ වගේ. ආයෙත් ගහනවා. නෑ. මේකව ඉදි කරලා දානවා. මේ වතුර පුරවන ගම ඉන්නේ නේ. වතුර පුරවන ගම ඉන්නේ කිව්වා. දැනට නම් වැඩ බලන්නේ මම පස්සේ කාලේ මේ යන්කෝ පස්සේ කාලේ මේ කොසාට දුවල දුන් දෙනෙක් ඉන්නවා. දුවල දෙනෙක් කෙනෙක් බැඳ ගන්නවා. එක්කෙනෙක් බැඳ ගන්න. එක දුවේ බැඳ ගත්තා කම්පැනි අපේ. අයි කම්පැනි අයිති වෙනවා. කම්පැනි වගේ අයිති වෙනවා. දුවල තුන් දෙනාගෙන් එකෙක්ව බැඳලා නේ. ඔව්. එකක් බැඳ ගන්න. බඳින්න ඉන්න කෙනේ. වැඩේ තියෙන්නේ දැන් ඒතොර ලංකාවේ ගිහලා මොකද ගන්න? කොහොම කේස් එක 30ක් විතර 30 පැනලා. මොකද පණ නැද්ද කැඳේ වගේ දාපන්කෝ ඇතුළට හොඳට. මේක තමයි ස්ටොක් කරලා තියෙන්නේ නේ බා. ලිස්ටේ බලාගෙන. දාන්න නැත්තම් වහලේ ගලවගෙන යන්නේ චිකේ චායක වදිලා. මෙතන කොහොමද? මේ අපේ ටික. නාර උඩරම ගහලා තියන්නේ? අර ලී අපේ තමලා. වාහනවලනේ? ඒ වාහනවනේ. මම බාන්න වැඩ දාලා වහම. අම්මා අයියෝ Il Cornasso. Cornasso.